අයියකුරට පුංචි ඩීටේල්ස් සෙට් කරනවා කියන්නේ ඉතින් ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්. මේ හදන්න යන්නේ මම කී ටැග් එකක්. ඉතින් මුලින්ම අයියකුර මේ විදිහට ඩිසයින් කරගන්නවා. ඕෂන් වයිබ් එකක් එන විදිහට තමයි හදලා ඕනි කියලා කිව්වේ. කී ටැග් එකට පොඩි එළියක් එයි කියලා හිතුවා චාම් එකක් ඇඩ් කරොත්. ඉතින් චාම් එකත් මම මේ විදිහට හાર્ට් ෂේප් එකට ඩිසයින් කරගත්තා. නේම් එක ඇඩ් කරන්න කිව්වේ ඉමන්දි කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාටම කියලා කී ටැග් එකක් මේ විදිහට නේම් ඇඩ් කරලා එහෙම නැත්නම් ඔයාගේ මොනවා හරි පුංචි ඩීටේල්ස් සෙට් කරලා ඩිසයින් කරගන්න පුළුවන් අපිට කියලා. ඉතින් ඔන්න බලන්නකෝ මේ විදිහට තමයි මේ පුංචි චාම් එක සී තීම් එකට මම ඩිසයින් කරගත්තේ. ඉතින් ඒකට වැඩි විස්තර නම් දැම්මේ නැහැ. පුංචි ඩීටේල්ස් ටිකක් විතරයි මම දැම්මේ. ඉතින් අයියාකුරත් ඔය විදිහට ඩිසයින් කරගත්තා. බලන්නකෝ එකත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. නේම් එකත් පුංචිවට දාලා. ඔයාට මොකද හිතෙන්නේ? මේක දැක්කහම ඕෂන් වයිබ් එකක් දැනෙනව නේද? ඉතින් ඔන්න බලන්නකෝ එහෙනම් ෆයිනල් අවුට්පුට් එක කොහොමද ආවේ කියලා. මෙන්න මේ විදිහට තමයි අවසානයේ පොඩි සිප්පි කටුවකුත් මම එකතු කරා මේ විදිහට ඕෂන් වයිබ් එක තව ටිකක් වැඩිපුර දැනෙන්නත් එක්ක. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාගෙන යමුකෝ.